අයිබෝන් සුබ දවසක් වේවා හැමෝටම. මම අජන්ත සංජීව. ඔන්න ඔයාලට අදත් ට්‍රෙන්ඩින් ගියපු අලුත් සින්දුවක් මං අරගෙන ආවා. ඉතින් මං කියන්න කැමති ලංකාවේ තියෙන පරණ හිට්ටුන් සින්දු ගොඩක් හොඳ YouTube channel වලින් උගන්වලා තියෙනවා. මගේ channel එකේ ලංකාවේ ට්‍රෙන්ඩින් ගියපු සහ ට්‍රෙන්ඩින් යන අලුත්ම සින්දු ඔයාලට අරගෙන එනවා. right අපි අද තෝරගත්තේ වස්තිලාගේ ට්‍රෙන්ඩින් ගියපු යමි පයින් යමි කියන සෝන් එක. මේක ඔයාලට යාළුවොත් එක්ක වගේම පාටි එකක ප්ලේ කරන්න පුළුවන් සුපිරි මාතල් සින්දුවක්. අපි දැන් යන් ලෙසන් එකට. AJHUB right මම කෝඩ්ස් අල්ලන විදිය කියලා දෙන්න නිසා මම පළවෙනියෙන්ම ඇඟිලි වල නම් ටික කියලා ඉන්නම්. ඉස්සරම මේ පළවෙනි ඇඟිල්ල, මේක දෙවෙනි ඇඟිල්ල, මේක තුන්වෙනි ඇඟිල්ල, මේක හතරවෙනි ඇඟිල්ල. මේ සින්දුව යන්නේ කෝඩ් හතරයි. ඒ හතර මම සරල කෝඩ් හතරක් සහ ඇඩ්වාන්ස් විදියට ප්ලේ කරන අයට ඇඩ්වාන්ස් කෝඩ් හතරක් මම කියලා දෙන්නම්. පළවෙනිටම අපි සරල කෝඩ් හතර ඉගෙනගෙන ඉමු. මේකට යන කෝඩ් හතර බලමු. යන්නේ B minor, G, E minor, A. අයිගොත් B minor, G, E minor, A. හරිද? ඒක අපි දැන් පළවෙනි කෝඩ් එක බලමු B minor. හරිද? පළවෙනි කෝඩ් එක B minor. ඒක අපි බා කෝඩ් එක අල්ලනවා නම් මේ පළවෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි ප්‍රෙට් එකේ තියෙන කම්බි ඔක්කොම අපි මෙහෙම තද කරලා අල්ල ගන්නවා. හරිද? එහෙම නැත්නම් මෙන්න මේ විදිහට කෝඩ් එක අල්ලනවා නම් පළවෙනියටම මේ පළවෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි ප්‍රෙට් එකේ පළවෙනි කම්බිය අල්ලනවා. පළවෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි ප්‍රෙට් එකේ පළවෙනි කම්බිය අල්ලනවා. ඊට පස්සේ අපි මේ දෙවෙනි ඇඟිල්ලෙන් මේ තුන්වෙනි ප්‍රෙට් එකේ 1 2 තුන්වෙනි ප්‍රෙට් එකේ මේ දෙවෙනි කම්බිය අල්ල ගන්නවා. එතකොට මේක මෙතන, මේක මෙතන. හරි. ඊට පස්සේ අපි මේ තුන්වෙනි ඇඟිල්ලෙන් හතරවෙනි ප්‍රෙට් එකේ 1 2 3 හතරවෙනි ප්‍රෙට් එකේ මෙන්න මේ හතරවෙනි කම්බිය අල්ල ගන්නවා. හරිද? තුන්වෙනි ඇඟිල්ලෙන් හතරවෙනි ප්‍රෙට් එකේ හතරවෙනි කම්බිය අපි මෙහෙම තද කරලා අල්ල ගන්නවා. ඊට පස්සේ අන්තිමේටම මේ හතරවෙනි ඇඟිල්ලෙන්, ඒ කියන්නේ මෙන්න මේ පොඩි ඇඟිල්ලෙන් ඒ හතරවෙනි ප්‍රෙට් එකේම තුන්වෙනි කම්බිය මෙහෙම තද කරලා අල්ල ගන්නවා. right. එතකොට දැන් මේ B minor. අපි දැන් පළවෙනි කෝඩ් එක අල්ලලා ඉවරයි. ඊළඟ කෝඩ් එකට යන් අපි G major. අපි ඒකෙත් මේ බා කෝඩ් එක දානවා නම් අපි මේ පළවෙනි ඇඟිල්ලෙන් මේ තුන්වෙනි ප්‍රෙට් එකේ කම්බි ඔක්කොම මෙහෙම තද කරලා අල්ල ගන්නවා. එහෙම නැත්නම් අපි මෙන්න මේ විදිහට කෝඩ් එක අල්ලනවා නම් අපි අල්ලන්නේ පළවෙනිටම මෙන්න මේ පළවෙනි ඇඟිල්ලෙන් මේ තුන්වෙනි ප්‍රෙට් එකේ 1 2 තුන්වෙනි ප්‍රෙට් එකේ 1 2 කම්බි දෙකම එකවර තද කරලා අල්ල ගන්නවා. හරිද? මේ තුන්වෙනි ප්‍රෙට් එකේ පළවෙනි කම්බියයි දෙවෙනි කම්බියයි දෙකම මේ පළවෙනි ඇඟිල්ලෙන් තද කරලා අල්ල ගන්නවා. ඊට පස්සේ අපි මේ දෙවෙනි ඇඟිල්ලෙන් හතරවෙනි ප්‍රෙට් එකේ 1 2 3 හතරවෙනි ප්‍රෙට් එකේ තුන්වෙනි කම්බිය අල්ල ගන්නවා. ඊට පස්සේ අපි මේ තුන්වෙනි ඇඟිල්ලෙන් පස්වෙනි ප්‍රෙට් එකේ 1 2 3 4 5යි පස්වෙනි ප්‍රෙට් එකේ අපි අල්ල ගන්නවා පස්වෙනි කම්බිය. හරිද? මේ පස්වෙනි ප්‍රෙට් එකේ පස්වෙනි කම්බිය අල්ලගන්නේ තුන්වෙනි ඇඟිල්ලෙන්. හරිද? ඊට පස්සේ අපි මේ හතරවෙනි ඇඟිල්ලෙන්, ඒ කියන්නේ මෙන්න මේ පොඩි ඇඟිල්ලෙන් අපි අල්ලගන්නවා පස්වෙනි ප්‍රෙට් එකේ හතරවෙනි කම්බිය. ඒ කියන්නේ 1 2 3 4යි 5යි මෙන්න මේ කම්බිය හතරවෙනි කම්බිය. එතකොට දැන් මේ G major කෝඩ් එක. මෙන්න මෙතනත් G එකක් තියෙනවා. මේක තමයි open G එක. ඒක අපි මෙතන අල්ලනවා නම් මම ඒකත් අල්ලන විදිය කියලා දෙන්නම්. ඒකේ පළවෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි ප්‍රෙට් එකේ පස්වෙනි කම්බිය අල්ල ගන්නවා. ඉස්සරම මේ පළවෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි ප්‍රෙට් එකේ පස්වෙනි කම්බිය. හරිද? ඊට පස්සේ අපි මේ දෙවෙනි ඇඟිල්ලෙන් මේ තුන්වෙනි ප්‍රෙට් එකේ හයවෙනි කම්බිය අල්ලනවා. මේ දෙවෙනි ඇඟිල්ලෙන් මේ තුන්වෙනි ප්‍රෙට් එකේ උඩම තියෙන මේ හයවෙනි කම්බිය අල්ලනවා. එතකොට මේක මෙතන, මේක මෙතන. හරිද? ඊට පස්සේ අපි මේ හතරවෙනි ඇඟිල්ලෙන්, ඒ කියන්නේ මේ පොඩිම ඇඟිල්ලෙන් ඒ තුන්වෙනි ප්‍රෙට් එකේම පළවෙනි කම්බිය අල්ලනවා. එතකොට මේක මෙතන, මේක මෙතන, මේක මෙතන. මෙන්න මෙතනත් තියෙන්නේ G major කෝඩ් එක. දැන් යන්නේ තුන්වෙනි කෝඩ් එකට E minor කියන කෝඩ් එක. ඒක අපි අල්ලන්නේ දෙවෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි ප්‍රෙට් එකේ පස්වෙනි කම්බිය. කියන්නේ දෙවෙනි ඇඟිල්ලෙන් මේ 1 2 දෙවෙනි ප්‍රෙට් එකේ පස්වෙනි කම්බිය. ඊට පස්සේ මේ තුන්වෙනි ඇඟිල්ලෙන් මෙන්න මේ තුන්වෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි ප්‍රෙට් එකේම හතරවෙනි කම්බිය අල්ලනවා. ඒ කියන්නේ මේක මෙතන මෙන්න මේ හතරවෙනි කම්බිය. එතකොට මේ E minor. ඊට පස්සේ අපි මේකේ අන්තිම කෝඩ් එක A major කෝඩ් එක. A major කෝඩ් එක.
ඒක අල්ලන්නේ අපි මේ දෙවෙනි ඇඟිල්ලෙන් දෙවෙනි ප්‍රෙට් එකේ හතරවෙනි කම්බිය. ඊට පස්සේ අපි මේ තුන්වෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි ප්‍රෙට් එකේම තුන්වෙනි කම්බිය අල්ලනවා. තුන්වෙනි ඇඟිල්ලෙන් දෙවෙනි ප්‍රෙට් එකේ තුන්වෙනි කම්බිය. ඊට පස්සේ අපි අන්තිමේටම මෙන්න මේ හතරවෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි ප්‍රෙට් එකේම දෙවෙනි කම්බිය අල්ලනවා. හතරවෙනි ඇඟිල්ලෙන් දෙවෙනි ප්‍රෙට් එකේ දෙවෙනි කම්බිය. එතකොට මෙන්න මෙහෙම A මේජර් කෝඩ් එක අල්ලන්න පුළුවන්. අපි දැන් සරල කෝඩ් හතර තමයි ඉගෙන ගත්තේ. දැන් අපි ඒක පොඩ්ඩක් ඇඩ්වාන්ස් කෝඩ් කරනවා නම් මෙන්න මේ G එක වෙනුවට G මේජර් 7th එකක් ඇඩ් කරනවා. මේ සද්දේ. ඒක මම අල්ලන විදිය කියන්නම්. මේ පළවෙනි ඇඟිල්ලේ මේ දෙවෙනි ප්‍රෙට් එකේ පළවෙනි කම්බිය අපි ඉස්සරවම අල්ල ගන්නවා. පළවෙනි ඇඟිල්ලේ මේ දෙවෙනි ප්‍රෙට් එකේ පළවෙනි කම්බිය. හරිද? ඊට පස්සේ මේ දෙවෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි ප්‍රෙට් එකේම පස්වෙනි කම්බිය අපි මෙහෙම අල්ල ගන්නවා. ඊට පස්සේ අපි තුන්වෙනි ඇඟිල්ලෙන් මේ තුන්වෙනි ප්‍රෙට් එකේ හයවෙනි කම්බිය අල්ල ගන්නවා. මෙන්න මේ උඩම කම්බිය. එතකොට මේක මෙතන, මේක මෙතන, මේක මෙතන. මෙන්න G major 7th. ඊට පස්සේ අපි E minor වෙනුවට E minor 7th එකක් ඇඩ් කරනවා. හරිද? මෙන්න මේ සද්දේ මේ ඒකේ මම නෝට් කියන්නම්. මෙන්න මේ පළවෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි ෆ්‍රෙට් එකේ පස්වෙනි කම්බිය ඉස්සරහම අල්ල ගන්නවා. හරිද? මේ පළවෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි ෆ්‍රෙට් එකේ පස්වෙනි කම්බිය අල්ල ගන්නවා. ඊට පස්සේ මේ දෙවෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි ෆ්‍රෙට් එකේම හතරවෙනි කම්බිය අල්ල ගන්නවා. හරිද? මේ දෙවෙනි ඇඟිල්ලෙන් දෙවෙනි ෆ්‍රෙට් එකේ හතරවෙනි කම්බිය අපි අල්ල ගන්නවා. හරිද? ඊට පස්සේ අපි මේ තුන්වෙනි ඇඟිල්ලෙන් තුන්වෙනි ෆ්‍රෙට් එකේ දෙවෙනි කම්බිය අල්ල ගන්නවා. තුන්වෙනි ඇඟිල්ලෙන් තුන්වෙනි ෆ්‍රෙට් එකේ දෙවෙනි කම්බිය අල්ල ගන්නවා. අන්තිමේටම මේ හතරවෙනි ඇඟිල්ලෙන් තුන්වෙනි ෆ්‍රෙට් එකේම පළවෙනි කම්බිය අල්ල ගන්නවා. මේ හතරවෙනි ඇඟිල්ලෙන් තුන්වෙනි ෆ්‍රෙට් එකේ පළවෙනි කම්බිය අල්ල ගන්නවා. එතකොට මෙන්න මෙහෙම තමයි කෝඩ් එක ඇහෙන්නේ. අන්න ඒ විදිහට තමයි කෝඩ් හතර යන්නේ. ස්ට්‍රමින් පැටර්න් එකක් මම කියලා දෙන්න කලින් මේ සින්දුවට අපි කෝඩ්ස් ටික දාලා ඉස්සලා ප්ලේ කරලා බලමු. ඊට පස්සේ අපි යමු ස්ට්‍රමින් පැටර්න් එකට. ඉස්සරම මෙතන B minor එක දාලා පටන් ගන්න. මෙතන නයි 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 E minor නයි 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 A major නයි එකම නයි 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 අන්න ඒ විදිහට තමයි එතන යන්නේ. ඊට පස්සේ අපි කෝරස් එකට ගත්තාම සැර වැඩි බීම B minor ඊට පස්සේ එහෙම අපි G වලට යනවා. බිව්වට රැට එතනින් E minor අපි මහ පාරේ කෑ ගහලා ඊට පස්සේ A major චොරවිලානේ ඇට නැති නාරම් හුරලහරන් අපි බස් ගානේ කිස් දීලා මිස් වීලා නෑ එතනින් G major එක වෙනවා නෑ. අන්න ඒ විදිහට තමයි කෝඩ් ටික මාරු වෙවි සින්දුවර වැටෙන්නේ. අපි දැන් මේ සින්දුවර සෙට් වෙන ස්ට්‍රමින් ඉගෙන ගන්න. මේක පැටර්න් එකත් මම අර දෝනි කියලා තියෙන ලෙසන් එකේ පැටර්න් එකමයි. ඒකේ මම කොටස් දෙකකට කියලා දුන්නා. මේකේ පළවෙනි එක මේ ඒකේ down up slap මෙතන ආයෙත් up එකක් මේ down එක ගහපුවාම up එක ගහනවා. ඊට පස්සේ slap ඊට පස්සේ ආයෙත් up එකක්. ඒකේ දෙවෙනි එක වෙන්නේ අපි දැන් අතන පළවෙනි ඩවුන් එක ගෑවුවනේ. මේ ඩවුන් එක මේ දෙවෙනි එක ගහන්නේ. ඒකම තමයි මේ දෙවෙනි එක හැබැයි මේ ඩවුන් එක ගහන්නේ. ඩවුන් එක නැතුව එතනට හිස්තැනක් තියලා up slap up. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මේ ඒ දෙකම එකට කරලා ගහුවොත් මේ මෙතන හිස්තැනක් අන්න ඒ විදිහට තමයි ස්ට්‍රමින් පැටර්න් එක යන්නේ. මම ස්ට්‍රමින් පැටර්න් එක දාලා සින්දු කියලා පෙන්නනවා. නයි 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 සැර වැඩි බීම විහුවට රැට අපි මහ පාරේ කෑ ගහලා චොරවිලානේ ඇට නැති නාරන්
ඌරලහාරන් අපි බස් ගානේ කිස්දීලා මිස්බීලා නෑ එහා ගෙදර ජෙනී යමි පයින් යමි අපේ මමි බනි හනි බනි රයිට් ලෙසන් එක අදට ඉවරයි එහෙනම් මේ සින්දුවත් වල ප්‍රැක්ටිස් කරලා කොහොම හරි ගොඩ දාගන්න හැමදාම ප්‍රැක්ටිස් එකේ ඉන්න මම ඉස්සරහට මේ වගේ ට්‍රෙන්ඩින් ගියපු සහ ට්‍රෙන්ඩින් යන අලුත්ම සින්දු මම ඔයාලට අරන් එනවා එහෙනම් මම අදට ඔයාලගෙන් සමුගන්නවා HUB.